ඔන්න දුවේ පුතේ එකමත් එක විලක ඉබ්බෙක් ජීවත් වුණා. එයා කවදාවත් මේ විලෙන් එහා තිරින්නේ මොනවද කියලා දැනගෙන හිටියේ නෑ. එක දවසක් දුර ගමනක් යන කොකුන් දෙදෙනෙක් මේ විලට වතුර බොන්න ආවා. ඉබ්බා මේ දෙන්නගෙන් මෙහෙම ඇසුවා. ඔය දෙන්න කොහෙද මේ යන්නේ? අපි මේ රට බලන්න යන කමයි. කොක්කු දෙන්න උත්තර දුන්නා. අනේ මටත් හරිම ආසයි ඇවිදින්න යන්න. ඒත් මම යන්නේ හරිම හිමින්නේ. ඉබ්බා දුකින් කිව්වා. ඔයා කැමති නම් අපිට පුළුවන් ඔයාව එක්කන් යන්න. එහි තියෙනවා හරිම ලස්සන විලක්. කොච්චර ලොකු පායන කාලයක් ආවත් ඒ විලේ වතුර අඩු වෙන්නෙත් නැහැ. කියලා කොකුන් දෙදෙනා කිව්වා. ඉබ්බාට හරීම සතුටු හිතුණා. ඒත් මං කොහොමද උඩින් යන්නේ? මට අත්තටු නෑනේ. ඉබ්බාට ආයෙම දුක හිතුණා. ඊට පස්සේ කොකුන් දෙදෙනා එකතු වෙලා හොඳට හයිය තියෙන කෝටුවක් අරගෙන ආවා. ඔයා මේ කෝටු කෑල්ල හයියෙන් කටින් හපා ගන්න. අපි දෙන්න දෙපැත්තෙන් අල්ලාගෙන පියාඹන්න. හැබැයි මතක තියාගන්න. කටනම් අරින්න එපා. ඔන්න තුන්දෙනාම ගමන පිටත් වුණා. ඉබ්බා උඩින් යන ගමන් ගස්වැල්, මල්, කදුපන්ති, දිය එලි ගොඩාක් දැක්කා. ඉබ්බාට ගොඩාක් සතුටු හිතුණා. මේ පරිසරය කොච්චර සුන්දරද කියලා ඉබ්බාට සිතුණා. ඔහොම යන අතරමඟදී පොඩි ළමයි ටිකක් සෙල්ලම් කරමින් සිටියා. එයාලා දැක්කා ඉබ්බා උඩින් යනවා කියලා. මෙන්න ඉබ්බෙක් උඩින් යනවා කියලා ළමයි කෑ ගහන්න පටන් ගත්තා. ඉබ්බාට හරීම තරහයි. එයාට කොක්කු දෙන්නගේ අවවාදය අමතක වුණා. ඉබ්බා ළමයින්ට බනින්න කියලා හිතාගෙන කට අරිනකොටම එයාව පහලට වැටුණා. කොකුන් දෙදෙනා පහලට ඇවිත් බලනකොට ඉබ්බා ගල කුඩට වැටිලා මිය ගොස් සිටියා. අන්තිමේදී කොකුන් දෙදෙනා හරිම දුකෙන් යන්න ගියා. දැක්ක නේද දුවේ පුතේ? අවවාද පිළිගන්නේ නැති එක කොච්චර වැරදිද කියලා.